අකණ්ඩයි. අරමුණක් බලවත් වෙන්න ඕනේ. එතකොට උත්සාහය අකණ්ඩයි. අකණ්ඩවම අපි උත්සාහ කරනවා. අපි අරමුණු සාක්ෂාත් කරගන්න. අරමුණු බලවත් නැත්නම් උත්සාහය අකණ්ඩ වෙන්නේ නැහැ. අපි කවුරුත් දන්නවා ප්‍රසිද්ධ ගීත රචකයෙක් ඉන්නවා රත්නශ්‍රී කියලා. එතුමා බොහෝ ගීත ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. එතුමා හැම වෙලාවකම සිහිපත් කරන කාරණා අතර වටිනා වැදගත්ම කාරණාවක් තියෙනවා අරමුණක් වෙනුවෙන් මිනිස්සු මොනතරම් වෙහෙස වෙන්න ඕනද කියන කාරණාව. අරමුණක් වෙනුවෙන් මිනිස්සු ජීවිතේ මොනතරම් වැඩ කරන්න ඕනද කියන කාරණාව. මම මේ කාරණාව සිහිපත් කරන්නේ විශේෂයෙන්ම මේ ආචාර්ය මණ්ඩලයක් මේ දරුවෝ යහපත් අරමුණක් මුදුන්පත් කරගෙන අකණ්ඩ උත්සාහයක නිරත වෙන බව ඇත්තටම අපට මේ ස්ථානයට එනකොට තේරුණා. රත්නශ්‍රී මහත්තයා පැහැදිලි කරනවා ගොළුබෙල්ලෙක් සහ ළමයෙක් අපි දන්නවා කවුරුත් ගොළුබෙල්ලෙක් සහ ළමයෙක් සම්බන්ධ කරගෙන අරමුණක් වෙනුවෙන් මොනතරම් වෙහෙස වෙලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනද කියලා. ගොළුබෙල්ලගේ ගමන අපි දන්නවා බොහොම හිමින් ගමනක් තමයි ගොළුබෙල්ල යන්නේ. වේගවත් ගමන් ගොළුබෙල්ලට නැහැ. ඒ නිසා දවසක් ගොළුබෙල්ලේ බොහොම හිමින් ගහකට නගින්න උත්සාහ කරනවා. ගහකට නගින්න උත්සාහ කරනකොට මේ දිහා බලන් හිටපු ළමයි මේ ගොළුබෙල්ලගෙන් අහනවා ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්ද? මෙහෙම හිමින් ගිහිල්ලා යන්න පුළුවන්ද මේ ගමන? හිමින් ගිහිල්ලා මේ ගමන යන්න පුළුවන්ද? ඔයා බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්ද? ඉතින් මේ දරුවන්ට සමහර විට සමහර අයට හිතන වෙන්න පුළුවන් අපිට මෙහෙම ගිහිල්ලා අනාගතේ අපිට යහපතක් වේවිද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි පෞද්ගලිකව විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මේ දරුවන්ට යහපත් අනාගතයක් අනිවාර්යයෙන්ම උදා වෙනවාමයි. ඒකේ සැකයක් නැහැ. හේතුව තමයි මේ බලවත් අරමුණක් වෙනුවෙන් අකණ්ඩ උත්සාහය. මම ඒ කාරණා එකින් එක නැවත සිහිපත් කරන්නේ නැහැ. ගුරුවරුන්ගේ කැපකිරීම, දරුවන්ගේ කැපකිරීම එකින් එක නැවත සිහිපත් කරන්නේ නැහැ. මම මේ පිළිබඳව සිහිපත් කරලා මගේ මේ අදහස් දැක්වීම මෙතකින් නිමා කරන්න කැමතියි. මම අර කිව්වනේ ගොළුබෙල්ලෙක් ගහකට නගින්න උත්සාහ කරනවා කියලා ළමයෙක් වේදියා බලාගෙන ළමයා ගොළුබෙල්ලට නොඑක් විදිහේ අඩන්තේට්ටම් කරනවා. අඩන්තේට්ටම් කරනවා කියලා කියන්නේ මේක කරන්න බෑ කියලා. ළමයා අහන ගොළුබෙල්ලගෙන් ගොළුබෙල්ලෝ ඔහොම ගියාට පුළුවන් දෝ ගහ මුදුනට යන්න ඔයාට. මේ ළමයා අහනවා ගොළුබෙල්ලගෙන් ඔහොම ගිහිල්ලා ඔයාට ගහ මුදුනට යන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද? කොහොම ගිහිල්ලා ඒ ගහ මුදුනට යන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද? ගමනේ ඉන්න නිසා. මම හිතනවා ඔබට තේරෙන්නේ නැති කියලා මේ දරුවන්ට මේ හිමින් ගිහිල්ලා මේ ගමන ඔයාට යන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවා. ගොළුබෙල්ලෝ ඔහොම ගියාට පුළුවන් දෝ ගහ මුදුනට යන්න පුළුවන්. උසට උසේ ගහ හැදුනේ නැහැ එක රැට. ඇයි ළමයින්ව තේරෙන්නේ නැද්ද ඔයාට? ගහ කියන්නේ එකපාර ලොකු වෙච්ච එකක් නෙවෙයි. ගහ කියන්නේ හිමින් හැදෙන්නේ. මේ පාතලේ තියෙන මේ ගස් කොළන් මේ ලොකු ගස් කොළන් නෙවෙයි මේ හිතවල තියෙන පොඩි ගස් කොළන් පැල තමයි හිතවල මේ ලොකු වෙලා තියෙන්නේ. නේ? හිමින් තමයි ගහක් උනත් ලොකු වෙන්නේ. ඒකට ගොළුබෙල්ලෝ ඔහොම ගියාට පුළුවන් නෝ ගහ මුදුනට යන්න ඔයාට. උසට උසේ ගහ හැදුනේ නැහැ එක රැට. ඇයි ළමයින්ව තේරෙන්නේ නැද්ද ඔයාට? ඒ ළමයි වර තේරෙන්නේ නැද්ද මේ ගස් කියන්නේ එකපාර ලොකු වෙච්ච නෙවෙයි. මේවා හිමින් ඇදුනේ ශක්තිමත්. ඕන ඉදෝරයකට හුරුයි. ඕන පෑවිල්ලකට හුරුයි. මේ ගස් එහෙම තමයි මේ ගස් හැදිලා තියෙන්නේ. හිමින් ගහ මුදුනට ඔහොම ගියාට හිස් අතින්ම එන්න වේවි බිමට ඔයාට. ඔයා මේ හිමින් ගහ මුදුනට ගිහිල්ලා ඔයාට මොකුත් පළක් ප්‍රයෝජනයක් නැතුව කවදා හරි දවසක නිකන් ගහේ පහළට බහින්න වේවි. මෙයා කියනවා පොළ විතරයි ගහ පුරාම මල් නැහැ පාට වෙහෙස මෙලා කුමටද ලස්සන නැතිලේ. මේ ගහේ නැකල වැඩක් නැහැ. මේ ගහට මොකටද නැගින්නේ? මේ ගහේ පේන්නවත් මලක් නැහැ. ගහ පුරාම තියෙන්නේ කොළ. ගහ පුරාම තියෙන්නේ කොළ. එක මලක්වත් නැහැ. අපි ප්‍රයෝජනයක් නැති දේවල් වලින් ජීවිතේ කැපකිරීම කරන්නේ නැහැ කවුරුත්. ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒ විදිහෙන් තමයි සියලු කැපකිරීම. ඒ නිසා ඔයාට ඔහොම ගිහිල්ලා හිස් අතින්ම බිමට එන්න වේවි කියලා මේ
ළමයා මේ ගොළු බෙල්ලට කියනවා. ගොළු බෙල්ල අවසානට කියනවා හෙමින් හෙමින් ගහ මුදුනට මම යන දාට මල් පිපිල් ගහ මුදුනේ ලස්සන පාට. මං හිමින් හිමින් මගේ මේ ගමන යනකොට ගමන හිමින්නේ ඔය පොළ විතරක් තියෙන ගහේ මල් මං හිමින් යනකොට ගහ මුදුනේ ලස්සන පිපිලා තියෙනවා. එදාට මට ඒ ප්‍රයෝජන ඵල මගේ ජීවිතේ නෙලා ගන්න මට පුළුවන්කම ලැබෙයි කියලා කියනවා. ඒ නිසා මේ දරුවන්ගේ මේ දුෂ්කරතාවත් එක්ක මේ තියෙන පහසුකම් මේක ඇත්තටම මේ ගමන බොහොම හිමින් ගමනක් වෙන්න පුළුවන්. හැබැයි දරුවෝ හොඳට මතක තියාගන්න ජීවිතේ ඔබට අනිවාර්යෙන් ඔබගේ මේ හිමින් බොහොම දුෂ්කරතාව මැද යන ගමනේ ඵල මල් අනිවාර්යෙන්ම ඔබ නගින ගහේ දැන් මල් මොකුත් නැති වෙන්න පුළුවන්. සියල්ල කොළ විතරක් වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මේ ගහ මුදුනට නැගලා බලන්න හිමින් ගිහිල්ලා ඔයගොල්ලෝ ජීවිතේ වැදගත්ම තැනට එනකොට දැන් ළමයි 12 දෙනෙක් සාමාන්‍ය පෙළ පාස් වුණා කියලා කිව්වා. මේ හිමින් ආපු ගමනේ අද මල් පිපිලා නැද්ද? එදා බාධක මැද්දාවේ අද මල් පිපිලා නැද්ද? අද සතුටක් නැද්ද මේ ගුරුවරුන්ට? අද ජීවිතේ ලොකු සතුටක් තියෙනවා. ලොකු සන්තෝෂයක් තියෙනවා. ඒ නිසා දරුවනේ හිමින් වුණත් අරමුණක් වෙනුවෙන් අකණ්ඩ උත්සාහය කිරීම අතිශයින්ම වැදගත්.